ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට එක්දින සංචිතය අනුමාන කරන කණ්ඩායම නම් වෙලා තියෙනවා. ඉතින් අපි පහුගිය වීඩියෝ එකෙන් T20 සංචිතය ගැන කතා කරා. මේ එක්දින සංචිතයේ සුවිශේෂී ස්ථාන කීපයක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. පසුගිය තරඟාවලියේ හිටපු ලහිරු උදාර අවස්ථාවක් නැතුවම කණ්ඩායමෙන් එළියට විසි වෙලා තියෙනවා. ඒත් එක්කම චරිත අසලංක නැවතත් නායකයා විදියට කණ්ඩායමේ ඉන්නවා. පැතුම් නිස්සංක මම නම් හිතන්නේ පැතුම් නිස්සංක මේ එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්න නැතුව හිටියා නම් හොඳයි. මොකද ඔහුට පහුගිය කාලේ යම් අවස්ථාවල ආබාධ ආපු නිසා ඉතින් නැවතත් සංචිතයට නම් කරලා තියෙනවා මේ තේරීම් කමිටුව. පැතුම් නිස්සංකව අඩුම ගානේ තරඟ දෙකක්වත් ක්‍රීඩා කරවන්න නැතුව එක්දින තරඟාවලියෙන් පසු වෙන T20 තරඟාවලිය ක්‍රීඩා කරා නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. කමිල් මිෂාරට අවස්ථාවක් ලැබිලා තියෙනවා. කුසල් මෙන්ඩිස් ඒ වගේම සදීර සමරවික්‍රමටත් අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ දීර්ඝ කාලීනව ගත්තොත් එimhe සදීර සමරවික්‍රමේ තරම් හොඳ දක්ෂතා දක්වන්නේ නැහැ. ඒ අංක 4 ස්ථානය පවන් රත්නායකට ලැබෙනවා නම් හොඳයි. හැබැයි දැන් ධනංජය සිල්වත් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. තේරීම් කමිටුව සමහරක් විට අංක 4 ස්ථානයේ ධනංජය සිල්වා T20 ලෝක කුසලානයටත් ඔහු ක්‍රීඩා කරන නිසා කෙටිකාලීනව බලලා ධනංජය සිල්වා කණ්ඩායමට ගෙනාව වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම නැතුව 2027 ලෝක කුසලානය තව අවුරුද්දකින් එන්නේ. ඉතින් ඒ අවුරුද්දේ ඇතුළත ධනංජය සිල්වාව කණ්ඩායමේ ඔහුටත් තාම වයස තියෙන නිසා ස්ථාවර කරගන්න පුළුවන් නම් වැඩිපුර දඟපන්දු යවන ඔප්ෂන් එකක් 7-4 කම්බිනේෂන් එක යනකොට පාවිච්චි කරන්න පුළුවන්. මොකද විශේෂයෙන් ජෙනුයින් ෆාස්ට් බෝලර්ස්ලා 3 දෙනෙක් දකුණු අප්‍රිකාවේ වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කළ යුතුයි. ඒකත් එක්ක වනිදු සහ ධනංජය සිල්වාව මැද පෙළ ඒ වගේම දඟපන්දු යවන්නෙක් විදියට ගන්න පුළුවන් නම් යම් කිසි විදිහකට සංචිතය ස්ථාවර කරගන්න පුළුවන්. ඒකත් එක්කම ගත්තොත් එහෙම ඒක මම හිතන්නේ සදීරගේ ස්ථානය ධනංජයට ලැබෙයි කියලා. පවන් රත්නායකට මොකද්ද වෙන්නේ කියන එක ගැන හිතා ගන්න බෑ. මොකද අපි හිතමු කමිල් මිෂාර සමග පැතුම් ඕපන් කළොත් කුසල් මෙන්ඩිස් 1 ඩවුන් සදීර හෝ ධනංජය අංක 4ට ආවොත් චරිත අසලංක අංක 5 ඊට පස්සේ ගත්තොත් ජනිත් ලියනගේ අංක 6 කමිදු මෙන්ඩිස් 7 ක්‍රීඩා කරන්න අතර තියෙනවා. නැත්නම් පවන් රත්නායක 7 දාන්නත් පුළුවන්. ඉතින් පවන් රත්නායක අංක 4 දාලා වැඩක් නැහැ. ඔහුව අනිවාර්යෙන් අංක අඩුම ගානේ 2 ඩවුන්වත් ක්‍රීඩා කළ යුතුයි. මොකද චරිත අසලංක අංක 5 ස්ථානයේ 3 ඩවුන් ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරලා තිනවා. ඔහුගේ ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. අංක 4 ස්ථානයේ මේ පේන විදිහට නම් පවන් රත්නායකට ලැබෙන්නේ නැහැ. අංක 7 හොට දීලා ඇතරම වැඩකුත් නැහැ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් තේරීම් කමිටුව පවන් රත්නායකට අවස්ථාව දෙනවා නම් ඉතින් මුල් පෙළ පිතිකරුවෙක් විදිහට අවස්ථාව දිය යුතුමයි. ඔහුගෙන් වැඩිපුර දෙයක් ලබා ගන්නවා නම්. ඊටත් අමතරව ගත්තොත් එහෙම මෙම සංචිතයේ දුනිත් වෙල්ලාලගේ සහ මිලාන් රත්නායක නැවතත් එක්දින සංචිතයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ දෙයක් කම්බිනේෂන්ස් හොඳට හදා ගන්න පුළුවන්. අපි හිතමු පිතිකරුව 6 දෙනෙක් ක්‍රීඩා කරොත් එහෙම ඊට පස්සේ දුනිත් වනිදු සමග මිලාන් රත්නායක ක්‍රීඩා කරවන්න පුළුවන්. ඒකත් එක්ක තව ජෙනුයින් වේගපන්දු යවන්නෙන් දෙන්නෙක් ක්‍රීඩා කරන්න පුළුවන්. එක්දින තරඟාවලිය ගොඩක් දුරට මට ආරංචි වෙන විදිය අනුව වනිදු පළවෙනි තරඟ දෙක ක්‍රීඩා කරන එකක් නැති වෙයි. ඉතින් මේ වගේ අවස්ථාවක 7-4 කම්බිනේෂන් එකකට ගිහිලා ජෙෆ්රි වැන්ඩසේව ගස්සන්න ඉඩකඩක් තිබෙනවා. ඉතින් දෙවනි දඟපන්දු යවන්නා විදිහට දුනිත්ව ගනීද එහෙම නැත්නම් මහේෂ් තීක්ෂණට දිගින් දිගටම ඉතින් අපි දන්නවා අවස්ථා ලැබෙනවා. විකට් ගන්නෙත් නැහැ. ඔහු හොඳට පන්දු යවන්නෙත් නැහැ. හැබැයි ඉතින් ඔහුට මොන යම් විදියකින් හරි ඔහුට අවස්ථාව ලැබෙනවා. ඉතින් එක්දින සංචිතේ නම් මහේෂ් තීක්ෂණ ඇත්තටම සිටිය යුතු ක්‍රීඩකයෙක් නෙමෙයි. T20 සංචිතේ ඔහු ඉන්න ඕනේ නැහැ. ඔහුගේ ෆෝම් එක ඇත්තටම අඩුයි. මම දීර්ඝ කාලීනව උපනායකයා විදිහට මට හිතෙන්නේ දුනිත් වෙල්ලාලගේව අනාගත නායකයෙක් විදිහට ගෲම් කරන්න ඕනි. ඉතින් ඒකට මේ එක්දින සංචිතේ නිසි ස්ථාවර ස්ථානයක් ඔහුට ලබා දිය යුතුමයි. ගොඩක් දුරට එක්දින සංචිතේ මම හිතන්නේ අංක පිතිකරුව 5යි පන්දු යවන්නෝ පිතිකරුව 6 දෙනයි පන්දු යවන්නෝ 5 දෙනෙක් සමග ක්‍රීඩා කළ යුතුයි කියන එක. ඒකෙදී අංක 7 ස්ථානයේ ස්ථාවර කරන්න ඕනි දුනිත්ව. වනිදු අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරොත් අපිට වේගපන්දු යවන්න 3 දෙනෙක් ක්‍රීඩා කළ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තොත් එහෙම ප්‍රමෝද් මදුෂාන් මේ සංචිතයේ ඉන්නවා. අසිත ෆර්නෑන්ඩෝ අපි දන්නවා පහුගිය කාලේ එක්දින තරඟවල සුවිශේෂී දක්ෂතා දක්වා කඩළු වැඩිපුරම ලබාගෙන තියෙන්නේ අසිත ෆර්නෑන්ඩෝ. ඊටත් අමතරව ගත්තොත් එහෙම ඉෂාන් මාලිංගටත් නැවතත් එක්දින කණ්ඩායමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි එක්දින සංචිතයේ ඉතින් ගොඩක් දුරට කම්බිනේෂන්ස් දෙකක් ඒ කියන්නේ 6-5 එහෙම නැත්නම් 7-4 ධනංජයත් එක්ක මික්ස් කරගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ලෝක කුසලන් T20 තරගාවලියත් හිතේ තියාගෙන මෙම සංචිතේ නම් කරා වෙන්න පුළුවන්. විශේෂයෙන් ධනංජය සිල්වාට කමිල් මිෂාරට
එෂාන් මාලිංගට වගේ කට්ටියට මැච් ප්‍රක්ටිස් එක තවදුරටත් දෙන්න සහ උන්ට අත්දැකීම් ලබාදීම එක්ක ගත්ත වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම පහුගිය වීඩියෝ එකේ මම කතා කරා T20 සංචිතය පිළිබඳව. ඉතින් ඒකෙදී විශේෂයෙන් 15 දෙනෙක් ගැන තමයි මම කතා කරේ. ප්‍රවීන් මැතිව් දුෂාන් හේමන්ත කියන දෙන්න කණ්ඩායමේ අන්තිම 16ට අවිලා තියෙන උන් දෙදෙනාගෙන් එක්කෙනෙක් අවසාන සංචිතයට එයි කියලා මට හිතෙන්නේ. නුවන් තුෂාරට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අනුමාන කලා වගේ කුසල් ජනිත්තත් කණ්ඩායමේ ස්ථානය අහිමි වෙලා තියෙනවා. ජනිත් ලියනගේ සමග දසුන් ශානකත් මද වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සිටින නිසා වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් විතරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ දඟපන්දු යවන්නන්ට උචිත තනතිරු වල තරඟ පැවැත්වෙන නිසා ඔවුන් යොදාගෙන තියෙන. ඉතින් ඒකත් එක්ක කුසල් ජනිත් පෙරේරට සහ නුවන් තුෂාරට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවා. විශේෂයෙන් නුවන් තුෂාරගේ අවසාන තරඟවල ෆෝම් එක අඩු කමක් හින්දා තමයි හුට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙන්නේ. අපි බලමු අවසාන 15 දෙනා කොයි විදියටද ජනවාරි 30 වෙනිදා නම් වෙන්නේ කියන එක. මේකයි දැනට අපිට ඔයගලන්ට කියන්න තියෙන්නේ ස්කොට් ගැන තියෙන විස්තරේ. ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද මේ නිල වශයෙන් සංචිත නම් වෙන්න කියලා. ඔයගලන්ගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් cricket with Saji YouTube channel එක subscribe කරන්න.